ආච්චිලා දඹදිව යනවනේ. මම මේ මගේ අඳුරන ආච්චි කෙනෙක්ගෙන් ඇහුවා දැන් මොකද්ද මේකේ එන්ඩ් පොයින්ට් එක. අපිට පින ලැබෙනවා එතකොට නිවන් යන්න ලේසියි. හරිද? තණ්හාවනේ තියෙන්නේ. තණ්හාව. ඇයි දඹදිව යන්නේ? අර හිතේ ශ්‍රද්ධාව නෙමෙයි. පින ලබාගෙන නිවන් යන්න. පොලිසියෙන් අල්ලලා නිකන් ID check කරද්දි දැන් මම ID එක දාන මේකෙමයි කොන්ඩම් පැකට් එක දාලා තියෙන. ID එක ගද්දි කොන්ඩම් පැකට් එක එළියට ආවා. ඔව්. අරු නිකන් මම කුඩු පැකට් එකක් තියාගෙන ඉන්නවා වගේ මාව ඔයාට මොකටද මේවා තියෙන්නේ? හරිද? මං කිව්වා ඒක මට අවුරුදු 20යි. කොන්ඩම් ඔයා දන්නවද කොන්ඩම් පැකට් එකක් පර්චේස් කරන්න ලීගල් වයසක් නැහැ. ඔයාට අවුරුදු 5 දිනුනොත් ගිහලා කොන්ඩම් පැකට් එකක් ගන්න පුළුවන් කිසි මේකක් නැහැ. මොකද ඒක තකොතු කියන එක හොඳයි. හොඳ කියපන්. හොඳයි පුතේ කියපන්. දැන් ඔය අම්මලා තාත්තලාට උනත් කියන්නේ තමන්ගේ ළමයාගේ සාක්කුව කරේ මොකක් හරි තිබිලා කොන්ඩම් පැකට් එකක් හම්බුනොත් උට බයින්න යන්න එපා. උට හොඳ කියපන්. ඌ කොන්ඩම් පැකට් එක පාවිච්චි කරන්නේ හොඳයිනේ. නැත්තම් තෝගේ නම් මෙහෙම නලෝ මලකට බඹරකුවාගේ ඔබ ළඟ මගේ හිත වැකුණා කෝච්චියක් වගේ කීව කතා මට ආදරෙන් මාව බලාගෙන